කාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදම්තා ධම්මස්සවන කාලෝ අයං බදම්තා ධම්මස්සවන කාලෝ අයං බදම්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාතේ පසංනේන භාසති වා කරෝති වා තෝනං සුඛමං වේති ඡායාවං පායිනීති සදාබර වාසනාවන්ත පිනතියනි මේ පිනතියනි කියලා කතා කරන්නේ පින් ඇති නිසා අද බක්මස පුර 15ක් පොහොය අවුරුද්දේ මාස 12න් ඊටාම සැනසුම්දායක සතුටුදායක සැනසිලිදායක සුවදායක මලෙන් පලෙන් බර වෙච්ච මාසයක් තියෙනවා නම් ඒ බක් මාසය. අපි හැමදෙනාම තේරුම් ගන්නට ඕන. බක් මාසය ඊටාමත්ම වටිනා කියන මාසයක්. මේ බක් මාසය තුල සිදුවුණු වැදගත්ම කරුණු පිළිබඳව පින්වතුන් බොහෝ දෙනෙක් දන්නවා. ඒ උනත් පොඩ්ඩක් මතක් කරන්න ඕන. ලෞතර සම්බුද්ධත්වයට පත් වෙලා 5 වෙනි වසරේ උදාවනවා සමගම ලෞතර බුදුරජාණන් වහන්සේ දෙවෙනි වරට ලංකා තලයට වැඩම කළේ අද වගේ දවසක. නාගතීර්ථයට. බුදුරජාණන් වහන්සේ දෙවෙනි වරට ලංකා පිම්බීමට වැඩම කර හේතුව හා ඒ පිළිබඳ පූර්ණ විස්තරයක් කරන්නට මා බලාපොරොත්තු වෙන්නේ නැහැ. හේතුව ඒක න හොඳට අහලා තියෙනවා ශාසනික ඉතිහාසයේ වශයෙන්. නමුත් මේ බක්මද පුර 15ක් පොහොය ඒ නිසාම විතරක් නෙමෙයි වැදගත් වන්නේ. කරුණු කීපයක් නිසා වැදගත් වෙනවා. මේ ඉතිහාස පුරා කතන්දර අනුව ශාසන ඉතිහාසයේ දිහා බලනකොට පැහැදිලි වෙන දෙයක් තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ සිංහල බෞද්ධ රට විශ්වාස කළා. නාගදීපය කියන ප්‍රදේශයේ යාපන අර්ධද්වීපයම තුනුරුවන් ගුණ මහිමෙන් මහා පුදුම සංවර්ධනයක් තිබුණා. මණියක් එක නාරජුන් පවා බුදුරජාණන් වහන්සේගේ මේ දෙවැනි ගමනට වැඩම කරපු දෙවැනි ගමනට ඇවිල්ලා ආරාධනාවක් කළා. බුදුරජාණන් වහන්සේ ඒ ආරාධනාවත් බාරගත්තා. තුස්තිම් භාවී. පින්වතුනි එතන නෙවෙයි. ලෞතර බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට පින්වතුන් දන්නවා මේ මහා පිං උතුමාණන් වහන්සේ බුද්ධංකුරයාණන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ ඉපදුනහම සුද්ධෝදන රජතුමා සතුටු වුණා. සතුටු වෙන නැකත් ශාස්ත්‍රයේ බලලා ඒ කාන්තේම බුදු වෙන බව පැහැදිලි කළා. හැබැයි කලකිරෙන බවත් පැහැදිලි කළා. මහල්ලේ ලෙඩෙක් මලකඳක් මහන රූපයක්. ඔකට කියනවා සතර පෙර නිමිති කියලා. පළමුවෙන්ම මේ මහල්ලෙක්ව දැක්කේ බක්මාසී.
බක් මාසේ මහල්ලෙක්ව දැක්කා. වෙසක් මාසේ ලෙඩෙක්ව දැක්කා. පොසොන් මාසේ මලකඳක් දැක්කා. ඊළඟට ඇසල මාසේ මහාන රූපයක් ශ්‍රමණ රූපයක් දැක්කා. අබිනිෂ්ක්‍රමණය කළේ 29 වේදී ඇසල මාසේ. ඉතින් අද හරි වැදගත්කමක් තියෙන පෝයක්. ඊළඟට මම මේ පින්වතුන්ව යොමු කරන්නට සූදානම් වන්නේ පෝය කියන්නේ කුමක්ද? දැන් අපි පෝය කියලා කතා කරනවානේ. පෝය කියන්නේ කුමක්ද? මේ පෝයත් එක්ක කතා කරනකොට හඳ හරි සම්බන්ධයි චන්ද්‍රයා. අමත්තින් නිසා සුළුවෙන් විස්තරයක් කියන්න. දැනුවත් කිරීම. අපි දන්නවා මුළු ලෝකෙම කරුවල වෙන දවසක් තියෙනවා රට. මහා කරුවලයි. එයින් පස්සේ ටිකක් එළිය වැටෙනවා, ටිකක් හඳ පේනවා, පෑලවිය නේද? දියවකට ආදි වශයෙන් ඇවිල්ලා 15ක පුවට සම්පූර්ණම හඳ පේනවා. ඒකට අපි කියනවා පුර 15ක කියලා. ඒක පුරපක්ෂේ. පුර චන්ද්‍රයා පහළ වුණාට පක්ෂේ අවපක්ෂයට එනවා. බැහැගෙන එනවා හඳ. බහින කලාව, පිරියන කලාව. ඒ විල්ලා අන්තිමට මාස පෝය එනවා. අටවක එනවා. අමාවක් කියලා කියන්නේ 15 වෙනි. මේ චන්ද්‍රයාගේ පැවැත්මත් එක්ක මිනිසුන්ගේ චිත්තසංතානවල ලොකු වෙනසක් ඇති වෙනවා. සිතුම් පැතුම්, සමහර විට තේජස් ගතිය, කේන්ති ගතිය, ඒ විතරක් නෙවෙයි සාන්ත ගතිය, මේ සියල්ල. නමුත් පොය දිනේ ඔය විදිහට එනකොට අර පුර හඳ නැගී එනකොට පුර පොය පුර 15ක කියලා අපි සඳහන් කරනවා. එදාට නරක සිතුම් පැතුම් වලින් වැළකීලා අපි ජීවත් වෙනවා. පොය වෙන් කරගත්තේ ඒකට ඒක හේතුවක්. ඉතින් මේ බක්පුර මසලොස්සක් පොහේ දිනේ ඊ타ත්ම කල්පනාවෙන් කටයුතු කරන්න ඕන කාලයක්. මක් නිසාද? පින්වතුනි, බක් මාසය කියන්නේ සෞසිරියෙන් පිරි ගසකොලින් පිරි මලින් පරින් බර පින්වන්ත මාසයක් කියලා මම සඳහන් කළානේ. මේක සමහර අය නොමග ගෙනියනවා. දැන් අද මේ ධර්මානුශාසනාව පවත්වනකොට පැහැදිලිවම හිතන්න ඕන කාරණයක් තියෙනවා. කුමක්ද? දැන් බණ කියනකොට අපි පුදුම සතුටු වෙනවා. අද කොළඹට විතරක් නෙවෙයි, තදාසන්න නගරයන්ට පමණක් නෙවෙයි, ඈත පිටිසර ගම් ඉසව් දනව් වල අයටත් දවසේ 24 පැයේ බණ අහන්න බෞද්ධ නාලිකාවක් තියෙනවා. නමුත් බණ කියනකොටම කවුද මතකට නැගින්නේ? දේශපාලනඥයෙක්, නායකයෙක්, නාටක නාටිකාංගනාවෙක්, එහෙම නැත්නම් වෙනත් දේශකයෙක්, නළු නිළියෙක් නෑ. ලෞතර බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පමණයි බණ කියන වචනේ පාවිච්චි කරන්නේ. වෙන කිසිම නායකයෙකුගේ, වෙන කිසිම කෙනෙකුගේ දේශනාවකට බණ කියන්නේ නෑ. ලෞතර බුදුරජාණන් වහන්සේව මතක් වෙනවා බණ කියන වචනේ කන වැටෙනකොටම. එතකොට මේ ධර්මය පරලෝකයට තල්ලු කරලා තියෙනවා බහුතරයක්. මරුණට පස්සේ තමයි බණ ඕනේ. මරුණට පස්සේ තමයි පින් ඕන. මරුණට පස්සේ තමයි බුද්ධ ආගමේ හුඟක් වටින තැන් තියෙන්නේ. මේක සම්පූර්ණ බුදුදහමේ ජීව ශක්තිය ප්‍රාණ වායුව මරා දැමීමක්. බුදුරජාණන් වහන්සේ අනුශාසනා කර වදාළේ තීනිමානි භික්කවේ පංචානි සංසා. මහණෙනි, ආනිසංස පහ කොච්චර ආනිසංස තිබුණත් සුවිශේෂ ආනිසංස පහක් පෙන්눔 කරනවා බණ ඇසීමෙන්. මොනවද මේ සුවිශේෂ ආනිසංස පහ? තීනිමානි භික්කවේ පංචානි සංසා. ආනිසංස පහයි. එකක් අසුතං සුනාති. අසුතං සුනාති. නාපු දෙයක් අහන්න ලැබෙනවා. සුතං පරියෝදපේති. ආපු දෙයක් නැවත අලුත් වෙනවා. කංකං විතරති. සැකයක් තියෙනවා නම් සැකේ දුරු කරගන්න පුළුවන් වෙනවා. දිට්ඨින් උජුං කරෝති. දෘෂ්ටිය කියන්නේ දැකීමනේ.
යහපත් දැකීම ඇති කර ගන්න පුළුවන්. චිත්තමස්ස පසීදති හිතේ පැහැදීම ඇති කර ගන්න පුළුවන්. බලන දෙයනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසීමෙන් එවලේම ආනිසංස පහකට භාග්‍යවන්තයෝ වෙනව නේද අපි? එහෙමනම් බණ හොඳ නෑ, බණ නරකයි, බණ වැඩක් නෑ කියලා තල්ලු කරලා දාන සිරිතක් තියනවද? දැන් අපි දන්නවා සමහර තැන්වල 3-4 දෙනෙක් කතා කර කර ඉන්නවා. අල්ලාප සල්ලාප දොඩෝල යන්නේ හිටෙනකොට එක්කෙනෙක් කියනවා අනේ ওই බණෙන් වැඩක් නෑ වරියන්. ඒ බණෙන් වැඩක් නෑ. දැන් දුවට කතා කරලා තාත්තා කියනවා අම්මා කියනවා රත්තරන් දුවේ ඔය වැරදි කරන්න එපා ඔබේ පියා ආච්චි අම්මා ආතනත්ත පනත්ත කවදාවත් වැරදි වැඩ කළේ නෑ දුවේ. අම්මා අවවාදයක් දුන්නා දුව අන්තිමට කියනවා අනේ තාත්තා බණ වලින් වැඩක් නෑ. බණ වලින් වැඩක් නෑ. බණ වලින් වැඩක් නැත්තේ මොකද? බණ වලින් තමයි මිනිහා සම්පූර්ණ අර්ථවත් මිනිසෙක් බවට පත් කරන්නේ. දැන් බලන්න. දැන් ඔබ දිහා බලා ගන්න ඔබ දිහා බලා රූපේ බලා කොණ්ඩේ බලා මූණ බලා ගන්න තියෙන්නේ මොකද්ද ගන්න? කැඩපත කියන්නේ මොකද්ද? කැඩපත කියන්නේ කණ්ණාඩිය. දෙයි හාමුදුරුවනේ පොඩ්ඩක් පැත්තකට වෙලා බලා ඉන්න මේ කණ්ණාඩිය අරගෙන තනියෙන් කරන වැඩ ටික හැංගිලා බලා ඉන්න ඕනේ. තමන්ගේ අඩුපාඩු ටික හැ බලන්නේ නේද මේ කණ්ණාඩිය ගන්නෙ? කොණ්ඩේ හරියට පීරලාද? කන්නඩිය අල්ලලා බල. ඡේ. හරි නරකයි කොණ්ඩේ කැතයිනේ මගේ. ඕන ඉතින් අතින් හරි ගස්සනවා. සමහර වෙලාවට ෂර්ට් එක හරිද? මේකේ මේ තැලිලා පොඩි වෙලා වෙන ෂර්ට් එකක් ඇද ගන්නවා. නේද? දත් ටික හොඳද? ඊළඟට බලනවා පැත්තට හැරිලා. මම ලස්සන වෙන්නේ පැත්තට හැරිලා හිටියොත්ද? තනියෙන් මේ බලන්නේ. හැබැයි ඕක බලාගෙන කවුරු හරි හැංගිලා බලා හිටියොත් hina යනවා. නැමිලා බලනවා. නැකිටලා බලනවා. ඇස් දෙක ලොකු කරලා බලනවා. කට ඇරලා බලනවා. කටෙන් කොනෙන් පැත්තක hina වෙලා බලනවා. සමහර වෙලාවට අංකුට්ට හුංගෝ වගේ, කක්කුට්ට වගේ. චී හරි කැතයිනේ. මේ කන්නඩියෙන් තමන්ව නිගමනය කරනවා. තමන්ගේ අඩුපාඩු හොයනවා. තමන් ගැන බලනවා. අනේ මේ කන්නඩි කුට්ටේ මේ පේම් එක මට ගැලපෙන්නේ නැහැ. ඒ තමන්ට පේන්නේ කන්නඩියෙන්. ඒක කැතයි. මුළු මූණත් එක්ක වැහිලා. මේක ගෝල් පේන් එකක් දාන්න ඕනේ. මේ සියල්ලම තක්සේරු කරන්නේ තීරණය කරන්නේ කන්නඩිය දිහා බලලා නේද? ඔය ඔබේ බාහිර පෙනුම විතරයි කන්නඩියෙන් තක්සේරු කරන්නේ. ඔබට තක්සේරු කරන්න පුළුවන් නියම කන්නඩියක් තියෙනවා. ඒ කුමක්ද? ධර්මය. ධර්මයේ තුලින් අපේ ජීවිතේ බලන්න ඕන. ධර්මයත් එක්ක අපේ ජීවිතේ සංසන්දනය කරන්න ඕන. ධර්මයත් එක්ක අපේ ජීවිතේ අනුගත වෙන්න ඕන. ඒ ධර්මය තුලින් බලන්න ඕනේ ඔබ ලක්ෂණද කියලා. වරක් වක්කලී හාමුදුරුව බුදුහාමුදුරුව දිහා බලා ඉන්නවා. කන්නේ නැහැ. නාන්නේ නැහැ. වෙනත් දෙයක් දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වක්කලී වහම මෙතනින් යන්න. ඒ තරහටද? නැහැ. වක්කලී හාමුදුරුව කනගාටු වෙනවා. අනේ මම බුදුහාමුදුරන්ට කොච්චර ආදරේද? බුදුහාමුදුරුව මාව එලෙව්වා. මට ජීවත් වෙලා වැඩක් නැහැ කියන මට්ටමට කලකිරුණා. බුදුහාමුදුරුව අන්තිමට පැහැදිලි කරලා දෙනවා වක්කලී මාව දකින්නවා කියන්නේ යම් කෙනෙක් බුදුහාමුදුරුව දකින්නවා කියන්නේ බුද්ධ රූපය දකින්න එක නෙවෙයි. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ දකින්න එකයි. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තුලින් ඕනි බුදුහාමුදුරුව දකින්න. ඉතින් බලන්න කොච්චර වටිනවද කියලා. අපේ ජීවිතවලට ධර්මයේ තුලින් බලන්න. ඒ නිසා පින්වතුනි මම අද මාත්‍රිකා කළේ අපේ සමහර අය නම් ගණන් ගන්නෑ. මොකද බිඳුව ගණන් ගන්නෑනේ. අපෝක අපි දන්නවා. නමුත් බිඳුවට පස්සෙන්නේ කුමක්ද? 1 2 3 4 5 6 7 8 9 ඊළඟට එන්නේ 10. 10 කියන්න බෑ බිඳුව නැතුව. 10 කියන්න පුළුවන් ද බිඳුව නැතුව? බෑ බිඳුව වටිනවා. ඒ වගේ පින්වතුනි මේ මුළු ලෝකෙම යම් ආගම් වල ධර්මයේ ලියවිච්ච පොත්පත් හැම ආගමික බත්තිකයෝම කියනවා. දැන් බලන්න
මුස්ලිම් ජනතාව කියන කුරානය. කතෝලික ජනතාව කියනවා බයිබලේ. අපි බෞද්ධ ජනතාව කියන්නේ කුමක්ද? පිරුවාණ පොත් වහන්සේ, ජාතක පොත් වහන්සේ. මොකද්ද කියන්නේ? අපිට කියන්නේ එක සමහර වෙලාවට අමතකයි. ඉස්සර තුන බෞද්ධයාගේ අත්පොත. දැන් ඒක අමතකයි. අපි කියන්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරුව ඉන්නවා. අපි සිංහල බෞද්ධ ජනතාවට කියන්න තියෙන හොඳම පොත තමයි සිංහල ධම්මපදේ. එහෙම නැත්නම් ධම්මපදේ. ධම්මපදේන මුල්ම ගාථාව තමයි මම ප්‍රකාශ කළේ. එතකොට කියයි හාමුදුරුවනේ මොකද්ද ඕකනම්? මහ ලොකු දේශකයාණන් වහන්සේ කෙනෙක් ගෙනාවා. අනේ අපි ඉස්කෝලේ SSC වලට පාඩම් කරපු ගාථාව ඔය මනෝපුබ්බංගමා ධම්මා කියන්නේ. අනේ දෙයියනේ ඕකනේ කිව්වේ. ඕක අපි දන්නවනේ. එහෙම හිතෙන්න පුළුවන්. එහෙම හිතෙන්න පුළුවන්. පින්වතුනි මුළු ලෝකෙම පාලනය කරන්න පුළුවන් නීති පද්ධතිය තියෙන සිංහල ධම්මපදේ. මිනිස්සෙක් විතරක් නෙමෙයි මුළු ලෝකෙම පාලනය කරන්න පුළුවන් ධර්ම නීති පද්ධතිය තියෙන පොත තමයි ධම්මපදේ. ඒ ධම්මපදයේ මුල්ම ගාථාව තමයි මම සඳහන් කළේ. මුල්ම ගාථාව. පින්වතුනි මේ මුල්ම ගාථාව වුණාට මුළු සමත්ත බුදුදහමම ওই ගාථාවේ අඩංගුයි. සමත්ත බුදුදහමම අඩංගුයි. ඒ කොහොමද? දැන් බලන්න. බුදු වෙන්න මුල්ුනේ කුමක්ද? හිත. මහාන වෙන්න මුල්ුනේ කුමක්ද? හිත. කසාද බඳින්න මුල්ුනේ කුමක්ද? හිත. ඉගෙන ගන්න මුල්ුනේ කුමක්ද? හිත. වෙලෙන්දෙක් වුණ ව්‍යාපාරිකයෙක් වෙන්න මුල්ුනේ කුමක්ද? හිත. මේ බෞද්ධ channel එකක් ආරම්භ කරන්න මුල්ුනේ කුමක්ද? හිත. අද සිල් ගන්න මුල්ුනේ කුමක්ද? හිත. හොරෙක් වෙන්න මුල් වෙලා තියෙන්නේ කුමක්ද? හිත. තක්කඩියෙක් මිනිමරුවෙක් වෙන්න මුල්ුනේ කුමක්ද? හිත. බලන්නකෝ. මනෝපුබ්බංගමා ධම්මා. සෑම ක්‍රියාවකටම මුල් වෙන්නේ හිත. අද දායකත්වයේ උසුලන මේ වගේ ධර්මානුශාසනාවක් කරන්න කියලා මුල් උනේ කුමක්ද? හිත. ශ්‍රේෂ්ඨ උනේ කුමක්ද? හිත. එම ක්‍රියාවට ශ්‍රේෂ්ඨ උනේ හිත. එහෙමනම් සියලුම දේට මුල් වෙන්නේ මනස, හිත. ශ්‍රේෂ්ඨ වෙන්නේ හිත. යම්කිසි පැහැදුණු හිතකින් යහපත් හිතකින් වාසතිවා යමක් කියයිද කරෝතිවා කරයිද ඒ ක්‍රියාව සැප පළගෙන දෙනවා, පින් පළගෙන දෙනවා, සනසිලිදායක වෙනවා. ඒ කොහමද? හැතැම්ම 1000ක් ගියත් තමන් පසුපස යන හේවණැල්ල තමන්ට බරක් නෑ. තමන්ට බරක් නෑ. ඒ වගේ තමයි තමන් කරන යහපත් සිතින් කරන ක්‍රියා, යහපත් සිතින් පිට කරන වචන වාසතිවා කරෝතිවා කිවේකයි කියයිද කරයිද ඒවා යහපත පිණිස පවතින. දැන් ඔබ කරන සියලුම ක්‍රියාවන් දැන් අන්නර මං කිව්ව ධම්මපදයේ නැමැති කන්නඩියෙන් තමන්ගේ ජීවිතයට ඇතුල් කරලා බලන්න. අද මා කියන ලද ගාථාවෙන්ම බලන්න. මේ ගාථාව කාටද දේශනා කරවදාලේ? හොඳට හිතන්න. බුදුරජාණන් වහන්සේ කාටද දේශනා කරවදාලේ? මට්ට කුණ්ඩලීට. ඇයි එහෙම කරන්න හේතුව? දැන් ඉන්න සමහර අය සිල් ගන්නවා. මේ ලෝකේ පින්වතුනි මම ඒක පස්සේ තෝරලා දෙන්නම්. බොහෝ දෙනෙක් ඉන්නවා මම මුලා වෙලා යන්නේ. මම මුලා වෙලා යන්නේ. අධික ශ්‍රද්ධාව ප්‍රඥාව නෑ. සමහර වෙලාවල් වලට එන ඕනම විලාසිතාවල් වලට රැවටෙනවා. රැවටිලා බෞද්ධකම නැති වෙනවා. බෞද්ධයා කියන්නේ රැවටෙන්නවත් රවට්ටන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ලෝතර බුදුරජාණන් වහන්සේ දෙවනි වරට වැඩි වෙලාවෙත් ලංකා වාසී ජනතාවට ගරු කළා. ලංකා වාසී ජනතාව බෞද්ධ ජනතාව විශ්වාසයේ තිබ්බා. ඒ විශ්වාසය අපේ මුතුන් මිත්තෝ ආරක්ෂා කළා. පොය දවසේ නිසා කවදාවත් කොච්චර වැඩ තිබුණත් ව්‍යාපාරය ඇරියේ නැහැ. හේනේ
පැලේ ගොවිතැන් තිබුණාට කවදාවත් ගොවිතැනට ගියේ නැහැ. රස්සාවට ගියේ නැහැ. මස් මරණ, මාළු මරණ, සතුන් මරණ මිනිසු පොයදාට සම්පූර්ණයෙන් මේක නතර කළා. බින් කොටන්නේ නැහැ. පොළොව අවුස්සන්නේ නැහැ පණුව මැරෙනවා කියලා. මේ තරම් බෞද්ධකමක් තිබුණා ලංකා වාසී මුතුන් මිත්තන් තුල. ඒ නිසා බෞද්ධකම ඉහෙලින්ම තිබුණා. බුදුරජාණන් වහන්සේ විශ්වාස කළේ ඒකයි. බලන්නේ හේනකට කවදාවත් පොයක් දවසේ ගිනි තියන්නේ නැහැ. ගිනි තියන්නේ ඉස්සෙල්ලා බඹ ගණනක් සුද්ධ කළා වටේට කෑ ගහනවා, සද්ද නගනවා. වනසීපා උනේ පන බේරගෙන අයින් වෙල්ලා මම මේ ඉඩමට හෙට ගිනි තියනවා සද්ද දානවා. අර ඉන්න සත්තු ටික සේරම අයින් වෙන්නේ ඒ තරම් මහා කරුණාවෙන් තමයි, බෞද්ධකමෙන් තමයි ගොවිතැන්පත් කළේ. අද මොකද කරන්නේ? එහෙම හේනක් කොටන්න ඇත්තෙත් නෑ. කෙටුවත් 15කට 20කට විතර කියයි වරෙල්ල බං. කොටු වල ඉන්න සත්තු පනින්න නැතුව මුර දාලා ගිනි තියමු. සත්තු වෙලවන්නේ නෑ. ඒ තරම් මුලා වෙලා අද සමහරු කියා ගන්නවා රහතන් වහන්සේලා ඉන්නවා, මම තමයි රහතන් වහන්සේ. කවදාවත් රහතන් වහන්සේ මමයි කියලා බෝඩ් ගහන්න බෑ. අහවලා සෝවාන් වෙලා කවදාවත් ඒ தත්ත්වය ප්‍රකාශ කරන්නේ නැහැ. බෞද්ධය රැවටෙන්නේ නැහැ පින්වතුනි. බෞද්ධයව රවට්ටන්නත් බෑ. ඒ නිසා මහා පුදුම බෞද්ධකමක් වචනය තුල තිබුණා. අවතුම් වල තිබුණා. යන්නේන ගමන බිමන තුල තිබුණා. කන ආහාර පාන වල තිබුණා. අඳින ඇඳුම තුල තිබුණා. සංයමය කියන්නේ හික්මීම. අපේ බෞද්ධකමේ හික්මීම අපිට ලබා දීලා තිබුණා. අද සමහර වෙලාවට අපේ හික්මීම විනාශ වෙලා. අපි දන්නේ නැහැ අපි කන ඇඳුම, අඳින ඇඳුම අපිට ගැළපෙනවද කියලා. අද අපි දන්නේ නැහැ අපි කන ආහාර බෞද්ධකමට ගැළපෙනවද කියලා. අපි දන්නේ නැහැ අද අපි කතා කරන වචන බෞද්ධකමට ගැළපෙනවද කියලා. අද අපි දන්නේ නැහැ අපි යන විලාසිතාව අවතුම් පැවතුම් බෞද්ධකමට ගැළපෙනවද කියලා. බෞද්ධයා කියන්නේ උපාසක. මහත්මයා, මහත්මී, මැතිනි, මැතිතුමා කිව්වට ශබ්දකෝෂේ තියෙන ඉහළම වචනේ තමයි උවසුවා. උපාසක කියන වචනේ. උවසිය, උපාසිකාව කියන වචනේ. මේ උපාසක උපාසිකා කියන වචනයත් එක්කම අපේ පුදුම සංවරකමක් එනවා. අපේ පුදුම පින්වතුනි හික්මිච්ච ගතියක් දැක්කෙනවා. අද අපි පිටරටින් එන ආහාර වලට රැවටෙනවා. අද පිටරටින් එන ආහාර ඇඳුම් පැළඳුම් වලට රැවටෙනවා. අපි පිටරටින් එන කතා බහ වලට වැළපෙනවා. රැවටෙනවා. අන්තිමට වැළපෙනවා. දැන් බලන්න. බෞද්ධ විශ්වකෝෂයේ තියෙන හොඳම වචනේ මොකද්ද? පුළුවන් නම් කියන්න. හොඳම වචනේ, මිහිරි වචනේ, සැපදායක, සතුටුදායක වචනේ මොකද්ද? අම්මා. හොඳම වචනේ අම්මා. ඉතින් අම්මේ කියන්නේ නැති අය කී දෙනෙක් ඉන්නවද? ඊළඟ වචනේ තාත්තා. තාත්තා කියන්නේ නැති වචනේ කියන්නේ නැති අය කී දෙනෙක් ඉන්නවද? හාමුදුරුවෝ කියන්නේ නැති වචනේ හාමුදුරුවෝ කියලා කියන්නේ නැහැ නේ මොකක්ද දෙන්නේ? සාදු කියලා කියන්නේ. දාන කියන්න කම්මැලි. අඳින ඇඳුම විනීතව සංවරව තමන්ගේ අංගපසංග නොපෙනෙන්න, හිරි කෙපෙන තැන් නොකිපෙන්න ඇඳගෙන පන්සලට යන්න අකමැති අය ඉන්නවා. ඒ නිසා පින්වතුනි මේ බෞද්ධකම ලංකාවේ හොඳට ආරක්ෂා වුණා. ඉන්දියාව ප්‍රසිද්ධයි ලෝකේ මහත්මා විශාල මහද්වීපය නිසා. ඇමරිකාව ප්‍රසිද්ධයි රත්තරන් නිසා. ඔස්ට්‍රේලියාව ප්‍රසිද්ධයි චීස් බටර් නිසා. අරාබිකරය ප්‍රසිද්ධයි තෙල් නිසා. පින්වතුනි ලංකාව ප්‍රසිද්ධ ධර්මද්වීපය නිසා. ලංකාවේ තෙල් ගන්නවද? ලංකාවේ කරුමාන්ත සීනවද? තියෙනවා සුළු කරුමාන්ත. ලංකාවේ රත්තරන් මත වෙනවද? පින්වතුනි නැහැ. ලංකාව ප්‍රසිද්ධ ධර්මද්වීපය නිසා මේ දහම් දිවයිනේ හැදෙන දරුවන් වෙන මොහොකටවත් යටත් වෙන්න එපා. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. මෙන්න මෙතනක් තියෙන පොඩි වචනයක් තෝරලා දෙන්න. මොකද්ද මේ? ගච්ඡාමි කියන්නේ මොකද්ද? ගච්ඡාමි කියලා පාලි වාසකයෙන් කියන්නේ තනින් තන කියන එකයි. තනින් තනට යනවා කියන එකයි. නමුත් ඒ ගච්ඡාමි කියන වචනේ යෙදෙන හැටියට තමයි අර්ථය
තේරුම් ගත යුත්තේ. මෙතන බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සරණ පිහිට හැර මට වෙන සරණක් නැහැ. ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ ධර්මයේ පිහිට සරණ හැර මට වෙන සරණක් පිහිටක් නැහැ. සංඝං සරණං ගච්ඡාමි කියන්නේ සංඝයාගේ සරණ අරන් මං තනින් තනට යනවා කියන එක නෙවෙයි. සංඝයාගේ සරණ පිහිට හැර වෙන සරණක් මට ඇත්තේ නැහැ. එතකොට මේ තිසරණ සරණ පිහිටපු එක්කෙනාට කියනවා බෞද්ධ කියලා. බෞද්ධයාගේ පළවෙනි අධිකර පළවෙනි පරමාර්ථය බෞද්ධයෙකු වීම. අවසාන පරමාර්ථය තමයි කුමක්ද? නිවන් දැකීම. ඒ නිවනත් පංචශීලයත් අතර මහා දුර ගමනක් යන්න තියෙනවා අපිට. ඒ දුර ගමන යන්නට නම් ධර්මයේ හරියාකාරව අපි දකින්නට ඕන. ධර්මයේ දැක්කොත් තමයි ලෞතර බුදුරජාණන් වහන්සේව දකින්න තියෙන්නේ. ධර්මයේ තුලින් තමයි බුදුහාමුදුරුවන් අවබෝධ කරගන්න තියෙන එකම මාධ්‍ය එකම ක්‍රමය අපිට. එහෙමනම් ඒ ධර්මයේ තුලින් දකින්න මනෝපුබ්බංගමා ධම්මා කියන ගාථාවෙන් බලන්න මේ ගාථා ධර්මයේ දේශනා කළේ අද හරි සතුටින් මට කරුණු දෙකක්. එකක් දරණාගම නායක හාමුදුරුවෝ සමත්ත බෞද්ධයාටම ලෝක සත්‍යයාටම ලෞතර තථාගතයන්න් වහන්සේගේ ධර්මය අහලා සිස්සතන් ප්‍රබෝධමත් කරගෙන බෞද්ධකම මොකද්ද කියන එක දැනගන්න අවස්ථාව ලැබීම. අද බක්මත පුරපසළොස්වක පොහොය දිනේ මේ සියලුම දෙනා බණ අහනවා. සියලු වැඩ අත්හැරලා. සමහර වෙලාවට අපි ඉතින් ඔතෙන්දි පුංචි වැරදි කරනවා. ඒවා හැබැයි නොකිය හිටියොත් ලොකු වෙනකොට ලොකු වැරදි බවට පත් වෙනවා. උදේ සිල් සමාදන් වෙලා මොකද්ද කියන්නේ? සිල් සමාදන් වෙලා භාවනා කරනවා. කීපයකටද? උපාසකම්මල දන්නවා. කීපයකටද සිල් සමාදන් වෙන්නේ? සීලාජ ආවර්ජනා කරන්නේ 60පයකට. කීයකටද? 60පය කියන්නේ සීලා මම රහතන් වහන්සේලා ජීවිතාන්තය දක්වා හොරකම් කිරීමෙන් වැළැක්කාහ. මම දැනි 60පය ඒ රහතන් වහන්සේලා අනුව වාසය කරමි. එහෙම නේද කියන්නේ? ඒ ඔය 60පය හවස් වෙනකොට 4:00 වෙනකොට සිල් මිදෙනවනේ. කොයිද 60පයක් උනේ? 60පයක් වෙන්නේ නැහනේ. සිල් මිදලා ගෙදර. එක්ක කොන්ද රිදෙනවා. එක්ක ඔළුව රිදෙනවා. එක්ක ගෙදර ඉන්න පුවරි සාදි ඇවිල්ලා කෑ ගහයිද දන්නේ. එහෙම නැත්නම් හොරු කඩයිද දන්නේ. එහෙම නැත්නම් අපි ලෙඩ්ඩු අපි රැයට කන්න ඕනේ පොඩ්ඩක් මොනවා හරි බෙහෙත් ටික බොන්න ඉස්සෙල්ලා. හිතා ගන්න ගිහියාගේ නිත්‍ය සීලය පංච සීලයයි. අෂ්ටාංග සීලය සමාදන් වෙලා 24 පැයක් ඉංග්‍රීසි ක්‍රමයෙන් සිංහල පැයෙන් 60 පැයක් ගත කරන්න අපොහසත් අපි. නේද? අපොහසත් අපි. විවිධ බාධක සම්බාධක හිරියර අභියෝග එනිසා 24 පැය පන්සල් භූමියට වෙලා 60 පැය බෝධින් වහන්සේ අසලට වෙලා විහාරයට වෙලා භාවනා කරන්න බැරි සිල් ගන්න බැරි විවිධ කටයුතු තියෙන අපේ ජීවිතය හරි දුක්ඛිතයි නේද? හරි දුකයි නේද? මේ සියල්ල මැඩගෙන එනනම් හාමුදුරුවෝ කොච්චර අමාරුවෙන්ද මේ කාලේ අපවත් වෙනකම් ගත කරනව ඇත්ත. ඉතන්ට පොඩ්ඩක් අත දකින්න. මම කියන්නේ නැහැ සාරස්ලානේ උනාට දන්නේ උනාට දන්නේ නැුණාට ඉන්න තමයි. දැන් මේ වගේ වැඩකට දෙන්න අමාරු වුණාට සාමාන්‍යයෙන් සරෝපිත්තල අල්ලපු ලෝක වැඩකට ආහාරයක් ඉල්ලුව කෝටි ගණන් පූජා කරයි. පූජා කරන පරිත්‍යාග කරයි. නමුත් බලන්න හොඳ වැඩක් කරන්න යමක් කියනවා දක්ව උපකාරය දෙන්න කැමති. සීලන්න කැමති. භාවනා කරන්න කැමති. සීල් ගන්නෙත් සමහර වෙලාවට නිකන් අමු මන්තත්තකම කොළුවේ තියාගෙන. භාවනා කරන්නෙත් එහෙමයි. නමුත් මෙහෙම පුජ්‍යලෙක් හිටියා බුදුහාමුදුරන්ගේ කාලේ. කවුද? සවැත් නුවර. බුදුරජාණන් වහන්සේ 40 කෝටි 20 ලක්ෂ වාරයක් දවසකට මහා කරුණා සමාපත්තියෙන් සමවැදෙලා ලෝකෙ දිහා බලනවා.
40 කෝටි 20 ලක්ෂ වාරයක් මුළු ලෝක සත්වයා කෙරෙහි. ඕම ඉන්නකොට දවසක් බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට අසු වෙනවා අදින්න පුබ්බක සිටුතුමා. කවුද? මොකද මතක තියාගන්න කවුද? අදින්න පුබ්බක කියලා නම හැදුනේ කාටවත් යමක් දෙන්නේ නැති නිසා. ලෝභයි. මොකද මතක තියාගන්න කවුද සිටුවරයා? අදින්න පුබ්බක. අදින්න පුබ්බකට හිටිය බොහොම ලක්ෂණ පුතෙක්. මේ ළමයා හරිය ලස්සනයි. පොඩ්ඩක් නෙමෙයි හරිම ලක්ෂණයි. ඉන්දියාව දඹදිව. මේ අදින්න පුබ්බක සිටුවරයා ගැන අර මහා කරුණා සමාපත්තියෙන් සමවදින ලෞතර බුදුරජාන් වහන්සේට පේනවා. ඒක පැත්තකින් තියමු. මේ සිටුවරයා තමන්ගේ පුතා ලස්සනයි ලොකු වෙනකොට කල්පනා කරනවා කරාබුවක් දාන්න. දැනුත් ගෑනු පිරිමි අඳුරන්න බැරි තරමට කරාබු දාලා තියෙනව නේද? පාරේ යනකොට වාඩි වෙන්නත් සැක හිතෙනවා මෙයා ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා. ගෑනු පිරිමි වෙලා පිරිමි ගෑනු වෙලා. හැම තැනම තියෙන නාඩගම් කතානේ ඇට නැති මිදි. බලන්තකෝ. නේද? ඇට නැති නාරං. හැම තැනම තියෙන්නේ මේ බෞද්ධකමට ගැලපෙනේවද? ඈ? කවදාම හරි කිව්වොත් මේ අතර හන්දි අතපය ඇට නැති මිනිස්සු කිව්වොත් එහෙම වටිනාකමක් තියේද? නෑ. ඒ වගේ පින්වතුනි මේ අදින්න පුබ්බක කල්පනා කරනවා මගේ පුතා ලස්සනයි. 40 කලක් ධනෙ තියෙනවා. ඒ උනාට මහා පුදුම ලෝභේ. මේ පුතාට කඩුක්කමක් හදලා දෙන්න ඕන. මේක රත්තරන් හදන මිනිහෙක් ගාවට ගිහිල්ලා කිව්වොත් මොකද වෙන්නේ? සල්ලි දෙන්න වෙනවා මේක හදන කුලිය. ඒ නිසා ඒ යකාට සල්ලි දෙන්න ඕනේ නෑ. මේ මිනිස්සයම මිටියක් යකඩ කෑල්ලක් අරගෙන අර රත්තරන් ගුලියක් අරගෙන තලලා ටිකක් අතුල්ලලා කරාබුවක් හදලා කඩුක්කමක් හදලා පුතාගේ කනේ එල්ලුවා. තාත්තා විසින්ම අදින්න පුබ්බක විසින්ම තලලා රත්තරන් කෑල්ල කනේ එල්ලුවා. ඒ නිසා තමයි කියන්නේ මොකද්ද මම මුලින් කිව්වේ? ඈ මොකද්ද? මට්ට කුණ්ඩලී නමින් ප්‍රසිද්ධ වුණා. දැන් ඒ පුතාගේ නම මොකද්ද? කවුද මේ කරාබුව හැදුවේ? තාත්තා. තාත්තගේ නම මොකද්ද? ඇයි තාත්තම මේක හැදුවේ? ලෝභකම නිසා. ඕම ඉන්නකොට පුතාට දැන් අවුරුදු 16ක් විතර වුණා. 14ක් 16ක් විතර. ඉන්නකොට පුතාට හැදුනා පාණ්ඩුව. පාණ්ඩුව කියන්නේ රෝගයක්. පාණ්ඩු රෝගය කියන්නේ අහලා ඇතිනේ. දැන් බෙහෙත් අහන්න යන්න වෛද්‍යවරයා ගාවට අදින්න පුබ්බක කන්නැලි. මොකද හේතුව? සල්ලි දෙන්න වෙනවනේ. වෙද මහත්තයාට දොස්තර මහත්තයාට සල්ලි දෙන්න උන. ඒ නිසා වෙද මහත්තයන් ගිහිල්ලා අහනවා පුතාව එක්කගෙන යන්නේ නැතුව ඈ වෙද මහත්තයෝ. සිටුතුමා දැන් ඔය පාණ්ඩු රෝගේම හැදුනොත් සාමාන්‍ය මොන වගේ බෙහෙත්ද හොඳ? ආවල් දේ හොඳයි ආවල් දේ හොඳයි ආවල් දේ හොඳයි කියලා කියනවා. ඒක තමාගේ පුතාට පාණ්ඩුව බව නොකිය ඇවිල්ලා තමන් විසින්ම හරි ගස්සලා පුතාට පෙව්වා. නමුත් හරියට වෙදකම උනේ නැහැ. දැන් පුතා මැරෙන්න පණ අදිනවා. මැරෙන්න පණ අදිනවා. මේ මැරෙන්න පණ අදිනකොට මේ පුතාව බලන්න සෙනග එනවා කොහෙටද? කොහෙට දෙන්නේ? සිටුවරයාගේ දෙට. සිටුවරයා කල්පනා කරන දෙයනේ ගේ ඇතුළට ආවොතින් එහෙම මේ තියෙන වස්තුව ඔක්කොම මේ නෙවුන්ට පේනවා. ඒ නිසා පුතාව ස්තෝප්පුවට ගිහින් දැම්මා. ඒ කාලේ තිබුණානේ ස්තෝප්පුව කියලා එළිය කෑල්ලා. ඒක නිදි කෙරෙව්වා. ඒක නිදි කරවලා දැන් ගේ එන අයට වස්තුව පේනවද? නැහැ. අනේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා යුගවලට මේක කාරණේ දැක්කා. බුදුරජාණන් වහන්සේ වැඩියා මට්ට කුණ්ඩලීගේ ගෙදරට. අනේ බිච්චිය පැත්ත හැරිලා අතපය වාරු නැතුව අවසන් නින්දේ ඉන්නේ කවුද? මට්ට කුණ්ඩලී තරුණයා. බුදුරජාණන් වහන්සේට පේනවා මේ මට්ට කුණ්ඩලීට බුදුහාමුදුරුවෝ පැත්තට හැරෙන්න තරම්වත් ගායක් ශක්තියක් නෑ. අසනීපයි අසාධ්‍යයි. බුදුරජාණන් වහන්සේ බුද්ධ රශ්මි එළියක් යවනවා මට්ට කුණ්ඩලීට පේන්න බිච්චියට. අන්න එතකොට මට්ට කුණ්ඩලී බලනවා කවුද මේ? බලනකොට ලෞතුරා බුදුරජාණන් වහන්සේ සවනත් බුද්ධ රශ්මියෙන් බැබලි මට්ට කුණ්ඩලී ගාව වැඩ ඉන්නවා.
මට උණ්ඩලී කල්පනා කරනවා මගේ මේ අඥාන පියා දන් දුන්නෙත් නෑ සිල් රැක්කෙත් නෑ භාවනා කළෙත් නෑ අනේ මගේ අතපය දැන් හයියත් නෑ මට කරගන්න දෙයක්වත් නෑ මම ලෞතුරා බුදුහාමුදුරන්ගේ දිහා බලලා සතුටු වෙනවා කියලා බුදුහාමුදුරන්ට තේරුණා මට්ට කුණ්ඩලීගේ හිත පැහැදුණු බව තේරුණා තේරලා උන්වහන්සේ වැඩම කළා මට්ට කුණ්ඩලී මරණ ස්වභාවයට පත් වෙලා දිව්‍ය ලෝකෙ උපන්නා මොකෙන්ද ඒ දිව්‍ය ලෝකෙ උපන්නේ මොකක්ද ඒ පින බුදුරජාණන් වහන්සේ දැකීමෙන් ඇති වෙච්ච සතුට බුදුරජාණන් වහන්සේ දැකීමෙන් ඇති වෙච්ච සතුට මොන බලන්න චිත්ත ප්‍රසාද ඇති උපමනින් දෙව්ලොව උපන්නා ඉතින් ඔය ඇත්තෝ සියලු වැඩ කටයුතු අතහැරලා බුද්ධ රත්නයට ආදරෙන් ධම්ම රත්නයට ආදරෙන් සංඝ රත්නයට ආදරෙන් බුදු දහමට ආදරෙන් සීල සමාදානෙ පිහිටලා බණ භාවනා කරලා හිත සතුටු කරගත්තොත් කොච්චර වටිනවද කියලා කල්පනා කරන්න කොච්චර වටිනවද කියලා ඉතින් ඔහම දැන් හැබැයි මේ අදින්න පුබ්බකර ප්‍රශ්නයක් වුණා දැන් හැමදාම පුතාගේ වල ගාවට ඇවිල්ලා අඬනවා දුකේ පුතාගේ වල ළඟට ඇවිල්ලා අඬනවා එක පුතයි හිටියේ අර දෙව්ලොව උපන්න මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා දැක්ක මේක අපේ තාත්තා මේ මෝඩ වෙලා අඬනවනේ කියලා එයත් ආව වල ගාවට එයත් අඬනවා මම මේ කෙටියෙන් කියන්නේ දවසක් ඇහුවා ඇයි ඔබ අඬන්නේ මම අඬන්නේ මේ රම්මුවා කරත්තයක් තියෙනවා මට මේ රම්මුවා කරත්තෙට කරත්ත රෝද දෙකක් ඕන අනේ මං ඒක දෙන්නම් කොච්චර විශාල එකක්ද බිල්ලන්නේ ඉර වගේ එක කරත්ත රෝදයකුත් හඳ වගේ එක කරත්ත රෝදයකුත් මේ අදින්න පුබ්බක මහා ලෝභ මිනිසයා දෙයිද ඒ ගමන කියන ඔබ මහා මෝඩයෙක් නේ එමකෝ ඉර හඳ ඒවල් වගේ පේන ඒවල් ගන්න පුළුවන්ද ඒ ගමන අහනවා අර දරුවා හොඳයි ඔබ මියගිය පුතා වෙනුවෙන් ඔතනට වෙලා ඇඬුවට ඔබට එනවද දෙන්නත් එක්ක සංවාදයක යෙදුණා අන්තිමට ඔබ කවුද මම තමයි ඔබේ පුතා කොහෙද ඉන්නේ මං ඉන්නේ දිව්‍ය ලෝකේ ඔබ පින්කලේ නෑනේ දිව්‍ය ලෝකේ යන්න ඇත්ත නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දැකලා මගේ හිතේ ඇති වුණු බුද්ධ ආලම්බන ප්‍රීතිය සතුට නිසා මරණින් මතු මන් දෙව්ලොව උපන්නා ඔබත් පින් කරන්න අන්න අදින්න පුබ්බක යනවා බුදුරජාණන් වහන්සේව දකින්න බුදුරජාණන් වහන්සේව දැකලා ආරාධනා කරනවා ස්වාමීනි අපේ ගෙදරට වඩින්න දානි ලෑස්ති කරනවා මහා සංඝරත්නයත් එක්ක බුදුරජාණන් වහන්සේ වඩිනවා වැඩියාම වඳින්නේ පුදන්නේ නැතුව මිටි ආසනයක් ගාවට ගිහිල්ලා අදින්න පුබ්බක අහනවා බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් ස්වාමීනි මේ දන් දෙන්නේ නැතුව සිල් රකින්නෙත් නැතුව පිනට දනට දෙන්නෙත් නැතුව භාවනා කරන්නෙත් නැතුව මේ මිනිස්සු දිව්‍ය ලෝකෙ උපදිනවද නැත්නම් බුදුහාමුදුරුවෝ කියන කොච්චර ඉන්නවද ඔප්පු කරන්න පුළුවන්ද අපොයි පුළුවන් කවුද ඇයි ඔබේ පුතා හොඳයි ඔබේ පුතා මගේ පුතා ඉතින් පිනක් දහමක් කළේ නෑනේ ඒ වුණාට හිත පහදව ගත්තනි බුදුහාමුදුරුවෝ දැකලා මේක ඔප්පු කරන්න ඔව් මං ඔප්පු කරන්නම් කියලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයාට එතෙන්ට එන්න ආවා අහනවා බුදුහාමුදුරුවෝ මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා ඔබ දිව්‍ය ලෝකේ උපන්නේ මොන පිනෙන්ද අනේ බුදුහාමුදුරුවෝ දැකීමෙන් අන්න රැස් වෙලා හිටපු ජනතාව ඔය පින්වතුන් වගේ ජනතාව සාදුනාදයක් පැවැත්වුවානේ මොනතරම් වාසනාවක්ද පිනක්ද ලෞතුරා බුදුරජාණන් වහන්සේව දකින්න ලැබෙන එක කියලා. ඒ දැකීමේ පිනෙන් තමයි පින්වතුනි ඒ හිත පැහැදීමෙන් තමයි දෙව්ලොව උපන්නේ. එහෙමනම් මනෝ පුබ්බං ගමා ධම්මා මනස ශ්‍රේෂ්ඨයි මුල් වෙනවා සෑම ක්‍රියාවකටම. මනෝ සෙට්ටා මනෝමය ශ්‍රේෂ්ඨ වෙනවා මනස සෑම ක්‍රියාවකටම. යහපත් සිතෙන් යම්කිසි දෙයක් කරන්න පුළුවන් නම් මේ ධර්ම ආරාධනාව බණ ආරාධනාව යහපත් සිතින් කළා නම් ඇත්තටම නිවන් දකින්න ඒකත් හේතු භූත වෙනවා. යහපත් සිතින් අද ගෙදරින් පිට වුණා නම් මම සිල් සමාදානෙට ආවේ මම සිල් ගන්න ආවේ මම භාවනා කරන්න ආවේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න ආවේ කියන හිතේ පැහැදුණු සිතින් ආවනම් නිවන් දකින්න ප්‍රමාණවත් වෙනවා පින්වතුනි.
ඒ විතරක් නෙවෙයි මම මේ සියල්ල කරන්නේ යහපත් සිතින් කියලා හිතලා බුදු ගුණ, ධර්මයේ ගුණ, සංඝයාගේ ගුණ මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ පින්වතුනි නිවන් දකින්නට හේතු වාසනාවක් තියෙන මහා පින්කමක්. ඒ නිසා බුදුහාමුදුරන්ගේ ධර්මයේ අපතිසේව ගන්න ඕන. බෝල තියෙනවා, මාල තියෙනවා, වලලු තියෙනවා, තබක්ක කුගුරු තියෙනවා, හැට්ට තියෙනවා, සායවල් තියෙනවා, සෙරෙප්පු තියෙනවා, සපත්තු තියෙනවා කියලා ඕක තිබුණට ලස්සන නෑනේ. ගෑනු කෙනෙක් නම් ඕක ඔක්කොම දාගෙන යන කොටයි ලස්සන. නේද? ත්‍රිපිටකයේ තියෙනවා කිව්වට, භාවනාව තියෙනවා කිව්වට, බුද්ධ ධර්මයේ තියෙනවා කිව්වට ලස්සන නෑ. අපේ ජීවිතවලට ඇතුල් කරන්න ඕන. දැන් බලන්න සමහර වෙලාවට අපි බැන ගන්නවා. නේද? බැන ගන්න එකට බෙහෙත් නැද්ද? ධම්මපදේ. සමහර වෙලාවට ප්‍රේම සම්බන්ධතා ඇති වෙලා පොඩ්ඩක් මිස් වුණාම වහබුනවා. නේද? පත්‍රේ තියෙන්නේ. ඕකට බෙහෙත් නැද්ද? තියෙනවා. සමහරු තණ්හාවෙන් පෙළෙනවා. ඕකට බෙහෙත් නැද්ද? තියෙනවා. දැන් ඔය වහබුන එක්කෙනෙකුට ප්‍රේම සම්බන්ධතාවයේ සිංහල ධම්මපදේ පෙන්නන්න. මොකද පෙළන්නේ? ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති භයං ප්‍රේමතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. තියෙනව නේද උත්තරය? දැන් සමහර උපාසකම්මල අල්ලපු වැටේ කුණු ටික මේ වැටට වෙන්නේ නැහැ කියලා රණ්ඩු වෙනවා, ගහ ගන්නවා, පොලිසිය යනවා. නේද? අන්න අරකින් මට බනින්න හින්දාමයි කිය කියලා කියනවා අපේ එක්කත් ඇවිල්ලා. එහෙමත් කියනවා. අක්කොච්චිවං අවදිමං අජිනිමං ආසිමේ තියෙනව නේද ගාතාව? ඔය තියෙන උත්තරය. රට පාලනය කරන රජවරුන්ටත් තියෙනවා සිංහල ධම්මපදයෙන් පුළුවන් රටක් පාලනය කරන්න. පන්සලේ හාමුදුරන්ට පන්සල දියුණු කරන්න පුළුවන් සිංහල ධම්මපදයෙන්. වෙලෙන්දාට සාධාරණ වෙලඳාමක් කරන්න පුළුවන් සිංහල ධම්මපදයෙන්. ගම හරි ඇටියට පාලනය කරා ගෙනියන්න පුළුවන් සිංහල ධම්මපදයේ අවශ්‍ය කරන නීති රීති සියල්ල තියෙනවා. ඒ විතරක් නෙවෙයි පින්වතුනි, අපේ ජීවිතේට දවසකට වරක් ධම්මපදයේ ගාතාවක් කියලා තේරුම ගන්නට ඕන. මම ඒ පැත්තෙන් කියන්නේ එච්චරයි පින්වතුනි. ඒ නිසා මිනිමරුවෙක් වෙන්න, බුදු කෙනෙක් වෙන්න, රහතන් වහන්සේ කෙනෙක් වෙන්න, දොස්තර කෙනෙක් වෙන්න, පින්බර උපාසක උපාසිකාවක් වෙන්න, දායක දායිකාවක් වන්න මුල් වන්නේ කුමක්ද? මුල් වන්නේ කුමක්ද? හිත. ශ්‍රේෂ්ඨ වන්නේ හිත. එහෙමනම් බලමු අපි පොඩ්ඩක් සාදුකාරයක් පවත්වන්න. දැන් බලන්න ඈත අතීතය. දැන් ඈත අතීතයේ ඔබට මතක ඇති අපේ අම්මලා තාත්තලා මොන තරම් දුක් විඳද කියලා. මේ තරම් දිනුනේ නෑනේ. නේද? දැන් මිරිස් ටික අඹරලා කෑවේ. ගලේ අඹරලා මිරිස් ටික කෑවේ. පාත් වෙලා ලිප මොලෝලා ගිනි තිබ්බේ. නේද? ගින්දර හොයාගත්තේ. හාල් ටික කොටලා වී ටික කොටලා හාල් ටික ගත්තේ. ගරලා ලිපේ තිබ්බේ. ඒ විතර නෙමෙයි දෑත මිටි කරගෙන වාඩි වෙලා පලා ටික ලියාගත්තේ. නේද? මේ හැම දෙයක්ම රෙදි කෑල්ල හොදගත්තේ හතර හන්දි මහන්සි වෙලා. උන්දලා අවුරුදු 100 ගාන වෙලා සිරිපාද යන අය හිටියා. හැබැයි ලෞතුරා බුදු ගුණ කී අල්ප දයන රටකජ්ජ වගේ වෙලා තුන්දලා වැඩ කිසි අමාරුවක් නැහැ. අද අපිට ලෙඩ වැඩි. අපි බෞද්ධ සංස්කෘතිය අතහැරලා අපේ සිරිත් විරිත් තුනක් ඒවා අතහැරලා අර මිරිස් කුඩු ටික කන්නේ නෑද? මිරිස් අඹරලා දස් ටික. හාල් ටික ගරන්නේ නෑ. වැලි නැති හාල් ටික. පලාල් ටික ලියන්නේ නෑ. මැෂින් එකේ දාලා ලියා ගන්න. ලිපට පහත් වෙලා පිනින්නේ නෑ. මොකද වෙන්නේ? මේ හන්දිපත් නැමෙන්නේ නෑ. බණ භාවනා කරන්න බෑ. අපි ලොකු මහත් වෙනවා බෝයිලර්ලා වගේ. මගේ අම්මේ ගහනවා තුනි ටික එක්කමයි. ඊට පස්සේ ආර්ථිකේ විනාශයි. ගෙදර කරබින්ච ගහ නැහැ. රම්පේ ගහ නැහැ. ඔක්කොම සුපර් මාකට්. හොඳට හිතන්න. ඌවා ගෙනල්ලා මොකද අන්තිමට කියන්නේ? අනේ මහත්තයෝ ඉන්න බෑ කකුල් දෙකම නිකන් බෙර කොට දෙක වගේ කියනවා. උගත්සලා හරි බැංකුවකින් හරි. ඉතින් මොකද කරන්නේ? පදින්න කලිසමක් නැතුව පදින්න ගිරක් දෙනව මොනවද? බයිසිකලයක්. S size එක.
අර කියන එස්සයි සියල්ලම ලැබුණ අපේ බෞද්ධකමට. බුදුහාමුදුරු ආනාපාන සති භාවනාව, ඉරියව් භාවනාව, සක්මන් භාවනාව මේ සියල්ල අපිට ඉගැන්වුවේ ඒකටයි. ඒ නිසා පින්වන්ත අම්මේ, පින්වන්ත තාත්තේ, පින්වන්ත නංගි මල්ලි, රත්තරන් දුවේ පුතේ හිතාගන්න කවදාවත් අපිට සනසිල්ල ලබන්න බෑ බෞද්ධ ධර්මානුකූලව ගමන් කරන්නේ නැතුව. ඒ ධර්මානුකූලව ගමන් කරන්න නම් අපි හැම දිනම කල්පනා කරන්න ඕන එක දෙයක් තියෙනවා. මොකද්ද? පුර 15ක් පොහොය විතරක් නෙමෙයි හැමදාටම අපේ බෞද්ධකම ආරක්ෂා කරගන්න පුළුවන්. ගෙදර අම්මා තාත්තට වඳින්න පුළුවන්. අම්මා තාත්තත් එක්ක එකට බලන්න පුළුවන්. යම් පත ටෙලිනාට්‍ය තියෙනවා නම් තියෙන්නේ කොහෙද? බෞද්ධකමේ විතරයි. සමහර නාට්‍ය තියෙනවා වැඩිහිටියන්ට පමණයි. සමහර ඇඳුම් තියෙනවා අඳින්න බෑ අම්මා තාත්තා ඉදිරියේ. මේ සියල්ලටම මුල්ුනේ හිත. එදා බලන්න ආදි කාලේ මිනිස්සයා දියුණු වෙලා ගොවි වැඩි යුගයෙන් එඬේර යුගයෙන් ඇවිල්ලා කලි යුගයට ඇවිල්ලා අද මිනිස්සයා දියුණු වෙලා. ඒ විතරක් නෙවෙයි පින්වතුනි ලෝකෝත්තර වශයෙන් හිත දියුණු කළා ලෞතර බුද්ධත්වයේ දක්වා මනුස්සත්වයේ දියුණු කරගත්තා. එපමණක් නෙවෙයි නරකතිනුත් මිනිස්සයා ගිහිල්ලා පරිහානියට ගිහිල්ලා අද ජීවිතේ විනාශ වෙන්න රා අරක්කු නෙමෙයි කුඩු හොයාගෙන මරුජුවාන හොයාගෙන රා අබින් කන්ත හොයාගෙන අද ශරීරයේ જાතියක් තමනුත් විනාශ වෙන මුඛයටපත් වෙලා නරක පැත්තට ගියත් එමයයි හොඳ පැත්තකට ගියත් එමයයි නරක පැත්තකට යන්නත් හොඳ පැත්තට යන්නත් එහෙම නැත්නම් ලෝකෝත්තර පැත්තට යන්නත් ලෞකික පැත්තට යන්නත් මුල් වෙන්නේ සිත. මේ සිත ශ්‍රේෂ්ඨ හිතක් කරගන්නට හැමදෙනාට ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරන අතර මේ බක් මාසයේ උදා වෙන්නේ බක් මාසයේ මස් කෑල්ලට එහෙම නැත්නම් අලුත් ඇඳුමට රතිඤ්ඤාවට අරක්කු කසිප්පු ආදී මත් වතුරු බෝතලයට තැන දෙන්නේ නැතුව සාමකාමීව දරු පැටියන් සමග අයියක්ක නංගි මල්ලි සමග ගමේ පන්සලේ හාමුදුරුවෝ සමග ගමේ ලිඳත් එක්ක ගෙදර ලිඳත් එක්ක ගනුදෙනු කරලා බොහොම සන්තෝෂයෙන් සතුටෙන් මනුස්සකම නැති වෙච්ච ಗುಣධර්ම සදාචාර සම්පන්නකම ආරක්ෂා කරගන්නට අදිෂ්ඨාන කරගනිත්වායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ විතරක් නෙමෙයි අද මේ පුර බක්මස පුර 15ක් පොහොය දිනේ බෞද්ධ නාලිකාව ඔස්සේ අපේ ගරුතර දරණාගම නායක හාමුදුරුවෝ මේ ලෝකෙට මේ රටට දෙන මේ විශාල පණිවිඩය දහම් පණිවිඩය බොහෝ දෙනෙකුගේ යහපත පිණිස ප්‍රයෝජනෙ පිණිස පවතිනවා. මීටත් අවුරුදු 10කට 15කට තරම් පෙරදි මේවා ඇතිවෙන්න ඕනේ. පසු වෙලා වුණත් ඇතිවීම අපේ ජාතියේ වාසනාවේ පිනක්සේ අපි සලකන අතර අද දායකත්වයේ රම්‍යා සමර දිවාකර සහ ජයසේන මුදන් නායක යන සෝයුරියන් විශේෂයෙන්ම සෙත්පැතීම සිදු කරන්නේ රෝගාතුරව සිටින විශ්‍රාමලත් පාඨශාලාචාර්යනි පීපී සූර්යප්පෙරුම මෑණියන්ට ආර් පොඩිහාමිනේ මෑණියන්ට සහ ආර්යවතී වැලිවිට මෑණියන්ට තවද දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ඒ වගේම නාලිකාවේ දේශකයාණන් වහන්සේට නාලිකාවේ අධිපති පූජ්‍ය දරණාගම කුසල ධර්ම ස්වාමින් වහන්සේ සහ නාලිකාවේ කාර්ය මණ්ඩලයට ආශිර්වාදයේ පිණිස ඒ වගේම පරලෝසපත් වෛද්‍යාචාර්ය ආනන්ද වැලිවිට පියාණන් ඒ වගේම එස්.කේ. ඇසිඤ්ඤෝ පියාණන් ඒ වගේම එම්.ඕ. පෙරේරා පියාණන් එස්.පී. සූර්යප්පෙරුම් මෑණියන් ඒ වගේම සූර්යප්පෙරුම් මෑණියන් ඇතුළු සියලු ඥාති මිත්‍රාදී ගුරු මෑණිවරුන්ටත් පියවරුන්ටත් පුණ්‍යානුමෝදනා කිරීම. පින්වතුනි අම්මා තාත්තා ආදරෙයි ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට ආදරෙයි ධම්ම රත්නය අපිට වටිනවා සංඝ රත්නය අති උතුම්. ඒ නිසා මුළු ලෝකයටම බෞද්ධකම එලි දකින්නට හැබැයි බෞද්ධයන්ට එළියට ඇවිල්ලා බණ අහන්නට පහසුකම් අඩු බෞද්ධ ජනතාවට මේ තුලින් යාපත සිදු කර ගන්නට දරණාගම හාමුදුරුවෝ දරණ මෙහෙය මෙම ගුවන් විදුලි ඒකකේ නාලිකාව දරණ ප්‍රයත්නීය අගයකට සලකන අතර දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ජයසිරි මහා බෝධිරාජාන් වහන්සේගේ පිහිටෙන් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සීල දෙවියන්ගේ ආරක්ෂාවෙන් මේ නාලිකාව නිරුපද්‍රිතව බොහෝ කාලයක් ලෝසසුන් වැඩ කිරීමට ශක්තිය ධෛර්යය මණ්ඩලය ආරක්ෂා කරත්වා කියලා සාදු කියලා ආශිර්වාද කරන්න. ඒකම පින්වතුනි අද දායකත්වයේ දරනු ලැබූ ඒ පින්වන්ත
මැතිතුමන්ලාගේ මැතිණියන්ගේ අදහස් මත්තක ප්‍රාප්ත වීමට මේ පින්කමේ පුණ්‍යානුභාවය දෙවියන්ගේ දේව ආශිර්වාදය රතනත්‍රයේ ආශිර්වාදය දලදා හාමුදුරුවන්ගේ රැකවරණයේ පිහිට ආරක්ෂාව ලැබේවා එයතෝ සිතන සිතුමන් පතන පැතුමන් සාර්ථක වේවා බුදුනුකම එහෙම නැත්නම් බෞද්ධකම තවදුරටත් එයත්න්ට පිහිටලා දේව මානසික සැප ලැබිලා කෙලවර අමා නිවනින් සැනසෙන්නට හේතු වාසනාව ලැබේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අර නමින් ජම්මාන්තර ප්‍රාර්ථ සකල විදත ඔබගේ ඥාති පරපුරටම කීනෝකී සියලු දෙනාටත් මේ උදාරතර පිං ගොල ගුණ බල මහිමෙන් සසර සරණාතාකල් උපරුපන් જાතියක් ඇතනම් ධර්මඥානය අවබෝධ වේවා දෙව් මිනිස් සැප ලැබේවා කෙලවර જાතියක් නැති ජරාවක් නැති ව්‍යාධියක් නැති මරණයක් නැති සාන්ත සුන්දර අමා මහ නිවන් සැප ලැබීමට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කටයුතුයි. ඒ නිසා මතක තියාගන්න බක් මාස පුර 15ක් පොහොය කියන්නේ සිංහල හින්දු අලුත් අවුරුද්ද. මම කිව්වා කන්න කාලා බීලා නටන්න රණ්ඩු සරුවල් කරගන්න තියෙන සහෝදරකම් නැති කරගන්න මනුස්ස ජීවිතේ වටිනාකම නැති කරගන්න ණය වෙලා අරක්කු වලට මස් ගෙනල්ලා තැම්පත් කරගන්නවා. දැන් සමහරු කියනවා පොයට තැබෑරුම වහලයි කියලා. ඇත්ත කතාව. තැබෑරුම වහන්න දවස් දෙකකට ඉඳලා වෙනම ස්ටෝර් වලට ගොඩ කරගන්නවා. ඊට වැඩිය සූර්යයකට බොනවා. ඒ නිසා රත්තරන් දුවේ පුතේ අවුරුද්ද කන්න බොන්න නටන්න නෙවෙයි මනුස්සකම ඇති කරගන්න මිනිස් අම්මා තාත්තව අඳුනන්න ಗುಣධර්ම පුහුණු කරන්න සැනසille හොඳ මානසිකත්වයක් ගොඩනගාගෙන පෙරට වැඩිය මේ අවුරුද්ද හොඳින් ගත කරන්නට ශක්තිය ධෛර්යය ලැබිලා සිංහල සංස්කෘතිය අනුව ලිඳත් එක්ක ගෙදරත් එක්ක ගෙදර හදන කුකුලගේ කිලිත් එක්ක හරක බානත් එක්ක ගනුදෙනු කරන්න අම්මා තාත්තත් එක්ක ගනුදෙනු කරන්න සතුටින් ජීවත් වෙන්න ඔබට සිංහල බෞද්ධකම යලි යලි ඇති වේවා. ඔබ කොච්චර වරදවල් කළත් පින්වතුනි ඔබට දෙමව්පියෝ එරෙහි නෑ තුනුරුවන් එරෙහි නෑ. ඒ නිසා ඒ தત્ත්වය ඇතිවන්නට ආශිර්වාදයක්ම වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ හැමත සම්මා සම්බුදු සරණින් යහපතම සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරමින් දෙවියන් බඹුන් අප සියලු දෙනාට මේ උතුම් පින නිවන් කරාම විහිදේවා කියලා සාදු සිතින් ප්‍රාර්ථනා කටයුතුයි.